හරි. එතකොට පුතේ කලින් වීඩියෝ එකේ පොඩි අර ස්ක්‍රීන් රෙකෝඩ් එක නිසා ක්ලෝස් වුණ නිසා චුට්ටක් වීඩියෝ එක මගින් නතර වුණා. එතන ඉඳන් තමයි මම මේ ආයෙත් කියාගෙන යන්නේ. හරි. එතකොට කලින් වීඩියෝ එක නතර කරපු තැනින් ඔන්න අපි ආයෙත් කතා කරමු. මම කතා කර හිටියේ මෙන්න මේ පරාසයන් ගැන. මම කිව්වා මේ K9 Q16 කියන පරාසය ගැන අපි තව චුට්ටක් බලමු කියලා. හරි. මම මෙතන K9 කියන සෙල් එකට අදාළ කෝෂ ලිපිනයයි ඒ වගේම මේක කෙලවර වෙන තැන අපි Q16 කියන එකට අදාළ කෝෂ ලිපිනය ලිව්වට පස්සේ නිකම්ම මේ කෝෂ පරාසය අපිට තෝරා ගන්න පුළුවන් වෙන විදිය මෙතනින් බලා ගන්න පුළුවන්. බලන්න ලස්සන නිල් පාට කොටුවක් කියලා කෝෂ පරාසය අපිට තෝරලා දෙනවා. ඒ වගේම මේකම කරන්න පුළුවන් මේ මෙතන ඉඳන් අපිට මෙන්න මේක ඇදගෙන ගියාට පස්සේ මේ බලන්න ඒත් එන්නේ අර කෝෂ පරාසයම තමයි. ඒ කියන්නේ ඇත්තටම අපි කෝෂ පරාසයක් මේ විදිහට ඇදගෙන ගිහලා තෝරා ගන්නත් පුළුවන්. එතකොට අපිට වැඩ කර කර යනකොට ඒ අතර වාරෙදී මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි අපි පේපර් එක හදනකොට අපි කෝෂ පරාසය ගන්න විදිහ අපි දැනගන්න ඕනේ. මොකද අපිට පේපර් එකේ ඇදගෙන යන්න බෑනේ. ඒ පහසුකම නෑනේ. ඒ නිසා අපිට ඒක කරන්න බැරි නිසා අපි පේපර් එකේ ගණන් හදද්දී කෝෂ පරාසය ගැන දැනගන්න අපිට මේවා කරලා බලන්න පුළුවන් මේ විදිහට. හරි. ඊළඟට මම මෙතෙන් ආවට පස්සේ මම මෙතන දානවා ආයෙත් සමාන කිරීමක්. අර අපි ගත්තේ ඉස්සෙල්ලා කෝෂ පරාසයෙන්. බලන්න. ඒකෙත් ඒ විදිහටම අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට මම අලුත් පිටුවකට යන්නම්. දැන් මම මෙන්න මේ කියන ඉස්සෙල්ලා කෝෂ පරාසය තෝරන්න කලින් හරි. මම මේ විදිහට ඔයාලට පේන තව පාරක් එකක් කරලා ඉන්නම්. හරි. එතකොට මෙන්න මෙතන කෝෂ පරාසයක් අරන් තියෙනවා. මම මෙතන මේ කෝෂ දෙක මේ දෙපැත්තේ දෙක නම් කරන්නේ නැතුව ඇත්තටම අපිට මේක නම් කරලා ගන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ D5 නේ. අපි ඒක ගමු. හරි. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ G11 නේ. හරි. මේ කෝෂ දෙකේ කෙලවරවල් දෙකනේ මේ තියෙන්නේ. මේ කෝෂයෙන් පටන් අරන් මේ කෝෂයෙන් ඉවර වෙනවා. හරි. අපිට ඒකත් බලා ගන්න පුළුවන් මේ විදිහටම D5 කියන එක දාලා කෝෂ පරාසය අපි ගමු. G11 අන්න G11 ආවා. බැරි වෙලා හරි අපි G14 ගමු. දැක්කද? වෙනස් වෙනවා. එතකොට අර තැඹිලි පාට සීමාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා. එතකොට ඕක 13 කරොත් අන්න තව උඩට ආවා. 12 කරොත් තව උඩට එනවා. ඔන්න 11. ඒ කියන්නේ අපි හරිම පරාසය ගන්නකම් අපිට මේකේ මෙහෙම ආරු වෙන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ එහා පැත්තෙත් එහෙමයි. මේකේ එහා පැත්ත කියලා කියන්නේ අපි 5 වෙනුවට අපි ගමුකෝ 6. හරි. දැක්කද? ඒක මාරු වෙනවා. ඊට පස්සේ අපි ගමුකෝ මේ 6 අමතක කරලා 4. දැක්කද? උඩට ගියා. ඒ කියන්නේ ගානට අර සීමාවෙන් අතර වෙන්න නම් අපි හරියටම අපිට ගැළපෙන කෝෂය ඒ කියන්නේ D5 කියන එක තෝරගන්න ඕනේ. මේ තියෙන D5 මේ තියෙන්නේ G11. මෙතන ඉඳන් මෙතන තමයි නම් කෝෂ පරාසය යන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ කියන Excel වල වැඩ කරන්න පුළුවන්. හරි. එතකොට මම මෙතනදී කියලා දෙනවා හරිම වැදගත් කතාවක්. මේක පොඩි උදාහරණයක්. මේක ගැන පොඩ්ඩක් ඔයා බලලා ආවට පස්සේ ඔයාට පුළුවන් පන්තියේදී වැඩ ටික හොඳට කරගන්න. හරි. මම මෙතන දාන්න name කාගේ හරි නම. ඊට පස්සේ ලකුණු ටිකක් ගමු ICT අපේ subject එක නිසා maths ඊට පස්සේ science හරි ඔය වගේ ළමයින්ට ලැබෙන subject ටිකක් ගමුකෝ. හරි. එතකොට තවත් ගමුකෝ tamil වගේ එකක්. හරි. එතකොට මෙයාලගේ ලකුණු වල එකතුව ගමු අපි මේකට. average එක කියන්නේ ලකුණු වල සාමාන්‍ය ගමු මෙතෙන්ද. ඊට පස්සේ ඇති දැනට ওই ටික ගමුකෝ. හරි. මම මෙතන නම් ටිකක් ගන්නවා. කමල් සුනිල් පියල් නයනා සඳුනි හරි ඔය වගේ නම් ටිකක් ගත්තා. එතකොට මම ඔයාලට පේන ටිකක් මේක ලොකු කරන්න. එතකොට මෙයාලගේ පේලිත් අපිට මේ විදිහට ලොකු කරන්න පුළුවන්. හරි. ඒවා වැඩ කරන අතරතුරේදී ඔයා ඉගෙන ගන්න එක ගැටලුවක් නෑ. හරි. ඔන්න ඒ පස්සේ මේ ටික අපිට පුළුවන් පොඩ්ඩක් මැදට ගන්න ලස්සනට. හරි. මේ කට්ටියත් මැදට ගමු ලස්සනට. මේ වගේ මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. ලකුණු ටිකක් දානවා මම මෙතන. නිකන් අපි ලකුණු ටිකක් ගන්න ඕන නිසා මම මෙතන එකතුව ගන්නෙ නෑ. හරිද? හරි ටිකක් ලකුණු ටිකක් ගමු. හරි අපි අහම්බෙන් ලකුණු ටිකක් මේ දැන් දාගන්න ගම. හරි. එතකොට අපි මේ විදිහට ලකුණු ටිකක් දාගමු. ටෝටල් එක ගන්න නෑ මෙතනදී මම. අපි ඒක වෙනම ක්‍රමයකට තමයි ගන්න යන්නේ. හරි. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් අපේ කට්ටියගේ විස්තර ටික ලකුණුත් එක දාලා මොන ඔය විදිහට මම ගත්තා. හරිද? හරි. එතකොට මම මේකේ පොඩි බෝඩර් එකක් දාන අපිට පුළුවන් මේක වටේට ලස්සන බෝඩර් එකක් දාගන්න මෙහෙම. මේ කට්ටියට වෙනම පාටවල් දාගන්න පුළුවන් මෙහෙම. නම් ටිකට මම වෙනම පාටක් දාගන්නවා මෙතනින්. හරි. එතකොට ටෝටල් එකටයි ඇවරේජ් එකටයි මෙයාලට මම දාගන්නවා වෙනම පාටක්. හරි. දැන් මගේ වගුව ටිකක් පිළිවෙලකට ලස්සනට තියෙනවා.
හරි මගේ බලාපොරොත්තුව මෙතනින් උපරිම ලකුණු ටිකක් ගන්න. ඒ කියන්නේ ළමයින්ගේ උපරිම ලකුණ ගන්න මම බලාපොරොත්තු වෙනවා මෙතන. එයාලා ICT වලට ගත්ත උපරිම ලකුණ මෙතන. ඒ වගේම එයාලා එක එක විෂයට ගත්ත අඩුම ලකුණ දාගන්න මෙතන පාවිච්චි කරනවා. මිනීම. හරි. ඔන්න ඔය විදිහට මෙයාලටත් අපි පොඩ්ඩක් දෙමු. හරි මේ විදිහට අපි නම් කරගමු. හරි. දැන් මම මෙයාලගේ ටෝටල් එක ගන්නයි යන්නේ. හරි. මම මේ දෙක චුට්ටක් ලොකු කරගත්තා. හරි. ටෝටල් එක ගන්න මට පුළුවන් මෙයාලා හතර දෙනාව මේ විදිහට එකතු කරගන්න. හරිද? මට පුළුවන් 45 එකතු කිරීම, 89 එකතු කිරීම, 67 එකතු කිරීම, 37. ඔන්න බලන්න මොකක්ද ආවේ? 238 කියන අගේ ආවා. හරිද? එතකොට 238 හරි. මම මෙතන තවත් පොඩි වෙනසක් කරනවා. මම මෙතන තවත් දාගන්නවා තවත් ටෝටල් එකක්. අපි මේ ටෝටල් එක ක්‍රම දෙකකට ගන්න යන්නේ. මම මෙතන ටෝටල් 2 කියලා දාගන්නම්. මෙතන ටෝටල් 1 කියලා දාගන්නම්කෝ. හරි. දැන් ඔයා දැක්කා මේ මම මොකද කරලා තියෙන්නේ මේ හතර දෙනාව එකතු කරලා මෙතනින් එකතු කරන් තියෙනවා. මම මෙතනදි කරනවා මෙන්න මෙතන තියෙනවනේ කෝෂ ලිපිනේ මොකද්ද B2. මම මෙතන B2 ගන්නවා. B2ට එකතු කරනවා. දැක්කද B2 ගහපු ගමන් මෙයා සිලෙක්ට් වුණා. හරි ඊළඟට එකතු කරනවා C2. එහා පැත්තේ කෙනා C2 නේ. C2 රතු පාටින් තමයි පේන්නේ. පාටවල මාරු වෙනවා. ඊළඟට D2. D2ත් ගත්තා. අන්න තව පාටක් ආවා. ඊට පස්සේ E2. E2 කියන කට්ටියක් ඔන්න 3 දෙනා 4 වෙනියත් ගත්තා. අරන් එන්ටර් ඔබනවා 238 ආයෙත් ආවා. ප්‍රශ්නයක් නැහැ. ඔයා දැන් හිතනවා ඇති මේ ක්‍රම දෙකෙන්ම අපිට එකතුව ගන්න පුළුවන් කියලා. ඔව් එහෙම කිසිම ගැටලුවක් නැහැ. එකතුව ගත්ත හැකි. හැබැයි හදිසියෙවත් ටීචර් ඇවිල්ලා කියනවා මෙයාගේ 37 නෙමෙයි ලකුණු 47යි කියලා. ලකුණු 47ට මාරු වුණා. දැන් මොකද උනේ? දැන් මෙතන 238යි තිබ්බ එක 248ට මාරු වුණා. එහෙම වෙන්න ඕනේනේ. මෙතන 37 තිබ්බ එක 47යි කියන්නේ 10ක් වැඩි වුණා. එහෙනම් මෙතනත් 10ක් වැඩි වෙන්න ඕනේ එකතුවත් 10කින් වැඩි වෙන්න ඕනේ. හැබැයි අපි මෙතන නිශ්චිත සංඛ්‍යා හතරක් අරගෙන මේ තියෙන අපි මේ කෝෂයේ ටයිප් කරන ටික තමයි මේ මෙතනත් පෙන්වන්නේ. හොඳයි. හරි. එතකොට මෙතන මෙන්න මේ විදිහට අපිට ටයිප් කරලා ගත්තොත් එහෙම වෙන දේ තමයි මොකද? හදිසියෙවත් මෙන්න මේ මැදදී එකක් වෙනස් වුණොත් අපිට ඒක නැවත වෙනස් කර ගන්න වෙනවා. අපි මේ ගත්ත තැනම. හරිද? හරි. අපි මෙතන අවසානට අරන් තිබ්බේ 37. එහෙනම් මෙතන 47 කියලා දාලා තමයි අපිට ආයෙ උත්තරේ ගන්න වෙන්නේ. හැබැයි මෙතන එහෙම වුන්නේ නැහැ. දැක්කනේ මම මෙතන වෙනස් කරාට මෙතන වෙනස් කරේ නැහැ. නිකම්ම වෙනස් වුණා. අපි හිතමු ආයි 57 කියලා. 10ක් වැඩි වෙයිද කියලා බලන්න. අන්න දැක්කද? ලකුණු 10ක්. මෙතනින් 10ක් වැඩි වෙනකොට එකතුවේ 10ක් වැඩි වුණා. ඇයි එහෙම වෙන්නේ? මෙතනින් පේනවා ඔයාට මේ කෝෂ ටික තමයි අරන් තියෙන්නේ. ඒතකොට කෝෂ ටික ගත්තා කියලා කියන්නේ අගයන් නෙමෙයි. කෝෂයේ ඒ වෙලාවේ තියෙන අගය. දැන් E2 කියන කෝෂයේ අගය. දැන් 57යි, කලින් 37යි, 47යි ඒ වෙලාවේ තියෙන අගයන් එයා ගන්න. එයාට නිශ්චිත අගයක් නැහැ. ඒ නිසා අපිට මේ කෝෂ ලිපිනත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ හරිම ලේසි. දැන් ඔයා හිතන්නකෝ මේක අපි ඔයාගේ පන්තියේ පළවෙනියා දෙවෙනියා තෝරන්න ඔයාගේ ටීචර් වාර විභාගේ ලකුණු ටික අරන් හදපු එකක් කියලා. එතකොට හදිස්සියවත් ලකුණක් දෙකක් වෙන විෂයක මාරුනොත් ටීචර්ට ආයේ එකතු අරගෙන ආයේ වෙනස් කර කර මෙතන ගන්න වෙනවා. Excel එක වැඩ කරා. හැබැයි Excel එකේ වැඩ කරනකොට අපිට මේ වගේ එකතු කර කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ අපිට කෝෂ ලිපින පාවිච්චි කරලා ඒ කියන්නේ ලිපිනේට අදාළා කියන්නේ මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. මේ අරන් තියෙන්නේ කෝෂ ලිපිනේ ඇසුරෙන්. ඒක හරිම ලේසි. හරිද? එතකොට මෙයාලගේ තියෙනවා තව රහසක්. තව රහසක් කියන්නේ ඔයාලට පේනවා මෙතන චූටි කොළපාට කොටුවක් තියෙනවා. මේ කොළපාට කොටුවෙන් අල්ලලා අපි පහලට අදන් ගියොත් එහෙම මොකද වෙන්නේ? අර මෙන්න මෙතන 248 248 248 248 කියලා වැටෙනවා. මම මෙතන මෙන්න මේ කොටුවෙන් අල්ලලා පහලට අදන් යනවා. හැබැයි එතනදී මට මොකද්ද හම්බුනේ? මට හම්බුණා මෙන්න මේ 258 267 250 268 96 මේ ඇවිල්ලා තියෙන්නේ මම මේ හතරක් එකතු කරලා මෙන්න මෙතෙන් එකතුව ගත්තනේ මෙතෙන්වත් ගත්තා. එතකොට මම මේ පහලට ඇදගෙන ගියොත් මම මේ ඇදගෙන යන එකෙන් කියන්නේ මේ හතර දෙනා එකතු කරලා මෙතෙන්ද ගත්තනම් ඒ රටාවටම මේ හතර දෙනා එකතු කරලා මෙතෙන්ද දෙන්නේ. මේ ඉතුරු හතර දෙනා එකතු කරලා මෙතෙන්ද දෙන්නේ. මේ හතර දෙනා එකතු කරලා මෙතෙන්ද දෙන්නේ. මේ හතර දෙනා එකතු කරලා මෙතෙන්ද දෙන්නේ. ওই විදිහට තමයි අපි රටාවක් ගන්නවා කියලායි මම මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට මම මේ ඇදගෙන යෑමේ මෙන්න මේ විදිහට ඇදගෙන යනකොට මෙන්න මේ රටාව මෙයා ගන්නවා. ඇයි මම මෙතන කෝෂ ලිපිනත් එක්ක ලස්සනට පිළිවෙලට වැඩේ කරපු නිසා. හරිද? හැබැයි මම මෙතනදි කරපු වැඩේ මොකද්ද? නිශ්චිත සංඛ්‍යා හතරක් එකතු කරා. එයාට තේරෙන්නේ නැහැ මොකද්ද මම මේ කරේ කියලා. හරිද? මේක මෙතන නෙමෙයි තව තැනකුණත් කරන්න පුළුවන්. මම මේ හිතන්නකෝ මෙතන 45 එකතු කිරීම 89 එකතු කිරීම 67 එකතු කිරීම 57 මෙයා මොනවා හරි කරා නම් මේ එකතු කරපු එක පෙන්නුවා නම් ඒක ඕන තැනක මෙයා ගන්නවා. එතකොට මෙතනින් ඉඳන් මේ පහලට ගත්තා කියලා එයා දන්නේ නැහැ මේ මොනවද මම මේ කරන්නේ කියලා.
එතකොට එයා ගානටම ඒ දීපු උඩ හතරම ආපහු ගන්නවා. ඒක කිසිම තේරුමක් නැහැ. ඒ නිසා අපි මේ ඉලක්කම් ඇසුරෙන් මේ වැඩේ කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අන්නේ නිසා තමයි මම ඔයාලට කියන්නේ මේ අගයන් පාවිච්චි කරන්නේ නැතුව අපි මෙන්න මේ වගේ කෝෂ ලිපින භාවිතා කරාම අපිට උත්තර සහ එතනින් පස්සේ ගන්න උත්තරත් පහසුවෙන් ලේසියෙන් ගන්න පුළුවන්. ඒ නිසා දැන් ඔයාලට පේනවා මේකෙන් අපිට අදාළ වැඩ ලේසියෙන් කරගන්න අමාරුයි. ඒ නිසා මම මෙන්න මේක අයින් කරලා දානවා. මේ අයින් කරන එක උනත් අපිට මෙතන delete sheet rows දුන්න ගමන් අන්ටක් දාලා ලස්සනට delete වෙලා අයින් වෙලා යනවා. හරි. එතකොට මෙතන total 2 එක තමයි මම මේ ගත්තේ. එතකොට total 2 මම මේ පාඩමෙම තියෙන ටික තමයි මේක පාර කරයි යන්නේ. බේසික් ටික කිව්වට දැන් අපිට ඔක්කොම එකපාර කරන්න පුළුවන් මේ නිසා මම පාඩම පටන් ගත්තේ ඇත්තටම චූටි කොටසක් කරන්න. එතකොට ඒ වුණාට මෙතනින් මට ලොකු කොටසක් ඉක්මනට කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා මම ඔක්කොම ටික එකපාර කරලා දානවා. හරි. එතකොට අපි මෙතනදී මම තව එකතුවක් ගන්නවා මෙතනදී total 3 කියලා. දැන් total 2 එක ගත්තානේ දැන් total 3 කියලා ගන්න. total 3 කියලා දාලා අපි මෙතන පාවිච්චි කරනවා ප්‍රධාන චිත හතරක්. මම මේ චිත හතර පහලින් දානවා. මොනවද මේ චිත? මේව නිකන් වචන වගේ කියලා හිතන්නකෝ. මේ වගේ කරන්නේ මෙන්න මේ වගේ වැඩ. හරි. මෙන්න මේ වගේ වැඩ. බලමු නේද? හරි. මෙන්න මේ 5 දෙනා මෙන්න මේ 6 දෙනාත් එක්ක තමයි අපි මේ පාඩමේ වැදගත්ම ටික කතා කරන්නේ. එතකොට sum කියලා එකක් තියෙනවා. sum කියන්නේ එකතුව ගන්න එක. average කියන්නේ සාමාන්‍ය. එකතුව මේ ගන්න පුළුවන් උඩින් මෙතන ටයිප් කරන්න බෑ. එතකොට එකතු මම ඔය කොහේ හරි ක්ලික් කරාට පස්සේ ඒක එකතු කරන්න බලනවා යා. හරි. මම මෙතනින් කියන්නම්කෝ වචනේ. sum එක කියන්නේ එකතුව. average කියන්නේ සාමාන්‍ය. ඊට පස්සේ මෙතන max එක එන්න ඕනේ. මෙතන max කියලා කියන්නේ උපරිම අගය, min කියලා කියන්නේ අඩුම අගය. count කියලා කියන්නේ සංඛ්‍යාත්මක අගයන් ටික ගන්න එක. එතකොට count A කියලා කියන්නේ සියලුම අගයන් ප්‍රමාණය ගන්න එක. count කියලා කියන්නේ සංඛ්‍යාත්මක අගයන් තියෙන කෝෂ ගණන ගන්න එක. count A කියලා කියන්නේ සියලුම කියන්නේ සංඛ්‍යාත්මක උනත් අකුරු උනත් තියෙන කෝෂ ගණන ගන්න එක. හරි. මේක එකපාරටම කියද්දි වට ඔලුවට යන්නේ නැහැ කොහොමද? sum කියන්නේ එකතුව, average කියන්නේ සාමාන්‍ය, max කියන්නේ උපරිමාගය, min කියන්නේ අවමගය ගන්න එක, count කියන්නේ සංඛ්‍යාත්මක අගයන් නැති කෝෂ ගණන ගන්න එක, count A කියලා කියන්නේ සියලුම කෝෂ ගණන ගන්න එක. හරි. අපි බලමු sum එක පාවිච්චි කරලා කොහොමද අපි එකතුව ගන්න කියලා. මම මෙතන sum කියලා දාලා පරහනක් දාලා මට එකතු වෙන්න ඕන ටික මෙන්න මේ වගේ mouse එකෙන් තෝරගන්න. ඇත්තටම තෝරගන්නකොට අපිට එන්නේ මොකද්ද? මේ වගේ ඇදගෙන යනකොටම නිකම්ම කෝෂ පරාසය තමයි එන්නේ. අපිට මේක ඇදගෙන යන්න නැතුව ඕන ටයිප් කරන්නත් පුළුවන්. B2 වල ඉඳන් මම කියනවා මට E2 වෙනකන් ඕනේ මෙයා වෙනකන්නේ. එයා උඩ ක්ලික් කරොත් කෙලින්ම එයා එනවා. මම මෙතන එන්න නැතුව ටයිප් කරනවා ගන්න නැතුව. හරි. දැක්කනේ? ඒ වෙලාවේ අපි අර ඇදගෙන ගියා වගේම නිකම්ම මෙයා මේ විදිහටම අපි ටයිප් කරපු ගමන් අදාළ කෝෂ පරාසය මෙයා නේද මේ කොටස නේද ඔයාලට ගන්න ඕනේ කියලා පොඩි බෝඩර් එකක් දාලා පෙන්නනවා. හරි. එන්ටර් කරාට පස්සේ 258 එනවා. අර විදිහටම අපිට ඇදගෙන ගියොත් මෙන්න මේ විදිහට එකතුව ගන්න පුළුවන්. හරි. එතකොට මේක හරිම වටිනවා. මේ කෝෂ පරාසය අපි දුන්නේ පළවෙනියා සහ අන්තිමයා විතරයි. එතකොට මෙන්න මෙතනදී ඕන තරම් තව තීරු තිබ්බත් විෂයන් 4ක් නෙමෙයි විෂයන් 200ක් තිබ්බත් අපිට පළවෙනියයි අන්තිමයයි විතරයි ගන්න ඕනේ. ඒක නිසා හරිම ලේසියි. හැබැයි මෙන්න මේකේ චූටි පාඩුවක් තියෙනවා. අපි 4 දෙනාම මෙතන දුන්නානේ. 200ක් තිබ්බොත් 200ම එකතු කරන්න එකතු කිරීම ලකුණ දදා කෝෂ ටික 200ම දාගෙන යන්න ඕනේ. හැබැයි මෙතනදී එහෙම නැහැ. මෙතනදී හරි ලේසි. ඇයි මෙතනදී අපිට පුළුවන් පළවෙනියයි අවසාන වෙනියයි දාන්න. ලක්ෂයක් තිබ්බත් පළවෙනියයි ලක්ෂ වෙනියයි දාන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි. හරි. එතකොට මෙතන මම ගන්නවා average කියන එක සාමාන්‍ය. සාමාන්‍ය ගන්නවා කොතන ඉඳන් කොතෙන් වෙනකන්ද මට ඕනේ මෙන්න මේ කියන පරාසය වෙනකන් විතරයි. බලන්න යා ලස්සනට කෝෂ පරාසය ගත්තා ටයිප් කරන්න දෙයක් නැහැ. හරි 64.5 සාමාන්‍ය කියන්නේ විෂයන් වල සාමාන්‍ය. ඒ කියන්නේ මේ හතරම එකතු කරලා හතරෙන් බෙදලා. ඔයගේ රිපෝට් එක ගත්තොත් ඉස්කෝලේ සාමාන්‍ය තියෙන විෂයන් ගණන එකතු කරලා 9න් බෙදලා ගන්න. බලන්නකො පහළට අදගෙන ගියාට පස්සේ ආයේ මේකට වෙනම අපිට ආයේ ටයිප් කරන්න දෙයක් නැහැ. ලස්සනට උත්තර ටික ගන්න. මේ මිනිමම් කියලා මැක්සිමම් මුලින්ම අපිට හම්බ වෙන්නේ මැක්සිමම් එක. උපරිමගේ. මම මෙතන ගන්න යනවා ICT වල උපරිමගේ. මම සමානයි max කියන ශිතේ හැම එකටම සමාන කිරීම එනවා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන් එකතු කිරීම මේ පරාසය අරගෙන එන්ටර් කරනවා. බලන්නක 94 නේද වැඩිම. හරිනේ. මේ කෝෂ පරාසය 94 වැඩිම. දැන් මම මෙතනට බේම් මෙහෙම ඇදයි යනවා. මෙහෙම ඇදයි යනකොට එයා මේ කොටස අරගෙන මෙතනින් උපරිම ගත්තා නම් මේ ටික අරගෙන මෙතෙන් උපරිමේ ගන්නවා. ඒ රටාවට මේ ටික අරගෙන මෙතනින් උපරිමේ ගන්නවා. එතකොට මේ ටික අරගෙන 99 නේ වැඩිම මේ උපරිමේ ගත්තා. ඒ වගේම total 1 එක, total 2 එකේ, total 3 එකේ, ඒ වගේම average එකේ කියන හැම එකකම මෙයා උපරිමගේ අරන් තියෙනවා. ඒ වගේම පුළුවන් අපිට min කියන එකත් ගන්න.
min එකෙත් වෙන්නේ අපිට ඕන කෝෂ පරාසය තෝරලා දෙන එක. මේ තියෙන්නේ තෝරලා enter කරා. 25යිනේ. අර විදිහටම ඇදයි යනවා. බලන්න අඩුම ටික නේද ඇවිල්ලා තියෙන්නේ. මේ කෝෂ පරාසය අඩුම 25. එයා ගත්තා. මේ කෝෂ පරාසය අඩුම 27. එයාවත් අරන් තියෙනවා. මේ කෝෂ පරාසය අඩුම 23 මේ එයාවත් අරන් තියෙනවා. ඔය විදිහට අපිට මේ මැද්දෙන් එකක් ගමු. මෙයාගේ උපරිමගේ 96 අඩුමගේ 96නේ. උපරිමගේ 268. ඒ දෙකම ගානට අරන් තියෙනවා. එතකොට ඔන්න ඔහොම තමයි අපි අඩුමගේ වැඩිමගේ කියන ඊට අමතරව එකතුව සාමාන්‍ය ඊට කියනවා මේ විදිහට ගන්න. හරි. මේ හතර මේ වෙනකොට කරලා ඉවරයි. තව තියෙනවා අපිට count. count කියලා කියන්නේ සංඛ්‍යාත්මක අගයන් ගණන තියෙන කෝෂ ගණන. හරි. මම මෙතන සමානයි count කියලා දාන්නම්කෝ. මම මෙතන අපි ගමුකෝ ගණන් වලට මුණ දුන්න ළමයි ගාන හොයා ගන්න ඕන නම් සමානයි count කියලා අරගෙන maths වලට තියෙනවනේ මෙන්න මේ විදිහට මුණ දුන්න ළමයි ගාන බලන්න මම මෙතන ඉඳන් ඇදයි යනවා. එතකොට මේ තියෙන යාළගේ ලකුණුනේ. එතකොට මම මේ වගේ වරහන වහලා එකතු කරා මේ වරහන වහලා එන්ටර් කරාට පස්සේ 5ක් එනවා. මම ගත්තේ මේ කෝෂ පරාසයනේ. ඔයා දැක්කා. එතකොට මේ කෝෂ පරාසයේ තියෙන සංඛ්‍යාත්මක අගයන් ගණන තමයි එයා දුන්නේ. බැරි වෙලා හරි මම මේක අයින් කරලා ඇබ්සන්ට් ළමයෙක් හිටියා කියලා හිතන්නකෝ. එයා ආවේ නැහැ. AB කියලා දානවා. එතකොට නිකම්ම මෙතන උනේ මොකද්ද? මෙතන 4 වුණා. එතකොට මේ වගේ මෙයාලා කියනවා මේ පොඩි වැරදීම් තියෙනවා කියලා මෙතන පෙන්නනවා. මොකද මෙතන සංඛ්‍යාත්මක අගයක් නැති නිසා මෙයා කන්ෆියුස් වෙලා ඉන්නවා. මොකද්ද මේ එකතු කරන්නේ කියලා. මෙයාලා බය වෙන්නේ නැහැ. මෙයාලා තියෙන ටික විතරක් එකතු කරලා නිකන් ඉන්නවා. හරිද? හරි. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒවා අපි ඉස්සරහට තවත් ඉගෙන ගන්නකොට අපිට හම්බ වෙන දේවල්. හරි. එතකොට මම මෙතන තිබ්බ එක කලින් තිබ්බ එකට මාරු කරන්න 36. හරි. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් මොකද්ද? මේ තියෙන්නේ සංඛ්‍යාත්මක අගයන් ගණන. මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඇත්තටම ළමයි මූණ දුන්න ළමයි ගන්න අපිට පුළුවන් මෙතන 4යි කියලා හොයාගන්න. දැන් අපි හිතමුකෝ හදිස්සියවත් අපිට ඕන වුණා කියලා මුළු ළමයි ගන්න. එහෙනම් count A කියලා අරගෙන මම මේ absent එක්කෙනාවත් මුළු ළමයි පන්තියේ ළමයි ගන්නට වැටෙනවනේ. ඒ නිසා මම මේ විදිහට ඇදගෙන ඇවිල්ලා මේ ටික ඔක්කොම තෝරනවා. දැන් කීයද? 5. එහෙනම් අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්නකදී පන්තියේ ඉන්න සියලුම ළමයි ගාන හොයාගන්න නම් count A කියන එක දෙන්න. ඒතකොට absent එකත් එක්කම පෙන්නනවා. හැබැයි අපි හිතමුකෝ බැරි වෙලා හරි ගණිතයේ මුණ දුන්න ළමයි ගාන දැන් AB අකුර ගන්න නැතුව අපිට පුළුවන් නම් මග ඇරලා ගන්න අපිට අකුරු ගන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් count කියන එක. එහෙනම් මේ count කියන එකෙන් කරන්නේ සංඛ්‍යාත්මක අගයන් ගණන විතරක් පෙන්නනවා කෝෂ ගණන. එතකොට මෙතනින් count A එකෙන් සියලුම ඒවා අකුරු ඉලක්කම් ඔය සියලුම දේවල් මෙතනින් පෙන්නනවා. හරි. මම හිතනවා ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. එතකොට මම මෙතන ආපහු අගයක් දාන්න නැත්නම් මෙයාලා කන්ෆියුස් වෙලා ඉන්නව මොකද්ද මේ කියලා. ඒ නිසා ඔන්න අපි අගයන් ටිකක් මෙතනින් දාගත්තා. හරි. ඒ නිසා ඔන්න count එකයි count A එකයි ගැන තමයි තවදුරටත් කියලා දුන්නේ. හරි. එතකොට මේක සම්බන්ධව ඔයා ඉදිරියට අවශ්‍ය දේවල් ප්‍රැක්ටිකල් කරනකොට පන්තියේ කරනකොට මේ පන්තියේ සමහරට අපි නැවත නැවත කරනකොට මේ ගොඩක් දේවල් සමහර වෙලාවට එකපාරක් දකින ඒවා තමයි ගොඩක් තියෙන්නේ. දැන් ඔයාලට පළවෙනි පාර දකින දරුවෝ ඇති ගොඩක් අය. එතකොට එයාලට මේව එකපාරටම තේරෙන්නේ නැහැ. මම කීප සැරයක් බලන්න කියලා ඔයාලට කියනවා. බලලා පොඩක් අත්දැකීමක් ගන්න ප්‍රැක්ටිකල් කරද්දී හරිම ලේසි. පන්තියේ එතකොට අහන් ඉන්නකොට හරිම ලේසි. මේ ටික වීඩියෝ බලලා ඔයා ක්ලාස් එකට ගියාම ඉස්කෝලේට ගියාම වැඩ ටික ලස්සනට හොඳට කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වීඩියෝ දෙකම එකපාර බලන්න. පළවෙනි එක බලලා දෙවෙනි එක බලන්න. එතකොට ඔයාලට හොඳට අයිඩියා එකක් එනවා. හරි. එහෙනම් ওই ටික තමයි අපිට Excel වල කතා කරන්න තියෙන. Excel වල ප්‍රස්තාර කොටසත් එක්ක අපි තුන්වෙනි වීඩියෝ එකේදී කතා කරමු. හරි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.